වාර්තා කේදනික පුවතක් නැවතත් වාර්තාවේ තියෙනවා ආයිබෝවන් සුබ මධ්‍යහ්නයක්. ඉතින් මෙන්න අරාබ් ටයිම් පුවත්පතෙන් ලැබුණු ප්‍රවෘත්ති අනුව දෙදෙනෙක් තම ජීවිතයේ සිය හානි කිරීමට උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න තවත් වේදනාවන්ත සිදුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ රෙගයි ප්‍රදේශවල. ගිනි ගැනීමක් වාර්තාවේ තියෙනවා රෙගයි අපාර්ට්මන්ට් එකක. මෙම ගිනි ගැනීමෙන් මේ වෙන විට 5 දෙනෙක් මිය ගිහින් තියෙනවා. පිලිස්සනු සිරුර 3ක් හසු වී තියෙනවා. ඉතින් මේ වෙන විට බිල්ඩිමෙන් උඩහින් පැනලා මිය ගිහින් තියෙනවා කියලා තමයි වාර්තාවේ තියෙන්නේ කීප දෙනෙක්. ඉතින් 5 දෙනෙක් කියලා මෙතන සටහන් කරලා තියෙනවා. නමුත් මිය ගිය අයගේ සංඛ්‍යාව තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ තවත් Twitter වලින්. ඉතින් ඒ වගේම 15 දෙනෙක් මේ වෙනකොට තුවාල ලැබී තියෙනවලු. ඉතින් ඊටත් වඩා තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබී තිනවා. ඉතින් ඒකෙන් සංඛ්‍යාව සාමාන්‍ය සුළු තුවාලවල සමග බේරුණ අය තවත් 20ක් විතර ඉන්නවා. ඉතින් සිරුරු පිලිස්සුණු සිරුර තමයි මෙතන සටහන් කරලා තිබුණේ ෆොටෝ එකකින්. ඇත්තටම හුඟක් දුකයි. ඉතින් පුළුවන් තරම් කරුණා කරලා මේ අපාර්ට්මන්ට් වල ඉන්න අය පුළුවන් තරම් පරිස්සමෙන් නිරන්තරයෙන් මතක් කරනවා. ඔබ දන්නවා පහුගිය කාලේ මංගාෆ් වලදී වෙච්ච සිදුවීම. අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා. අනික මේ බලන්න මේ දැන් මම මේ හදිස්සියට මේ ප්‍රවෘත්තිය දාන්න ඕන නිසා මම මේ වාහනේ ඉඳලා දාන්නේ. දැන් ඔයාලට මම පහුගිය දවස්වලත් කිව්වා මේ අවසරය තවත් වැඩි වෙලා තියෙන නිසා මේ දැනට තියෙන තත්ත්වය ටිකක් අවදානම් කියලා. ඒ වගේම තමයි මෙන්න තවත් සටහන් කරලා තියෙනවා ඩොමස්ටික් වර්කර් කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. තවත් වැඩි විස්තර ප්‍රවෘත්ති තියෙනවා. ඒ ටිකත් පස්සේ බලමු. මේ මෙන්න සේවිකාවෝ දෙදෙනෙක් කියන්නේ ඩොමස්ටික් වර්කර් කියලා සටහන් කරලා තියෙනවා. සමහර වෙලාවට මෙහෙමනේ ආමිල් මන්සිල් කිව්වහම රියදුරාටත් මේ පිරිමි කෙනෙකුටත් ආමිල් මන්සිල් කියලා කියනවා. ඒ නිසා දැන් මේ ගෘහස්ත සේවකයෝ දෙදෙනෙක් තම ජීවිතය නැති කරගන්න උත්සාහ කරලා තිනවා. ඒකෙන් එක්කෙනා මිනා අබ්දුල්ලා ප්‍රදේශයේ තම ස්පොන්සර්ගේ නිවසම ජීවිතය නැති කරගන්න සිය හානි කිරීමට උත්සාහ කරලා එයා ජීවිතාක්ෂයටපත් වුණා. ඉතින් එයාගේ සිරුර ඉවත් කර ෆොරන්සික් මෙඩිසින් වෛද්‍ය විද්‍යා පරීක්ෂණයට යොමු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ආටිකල් 20 තවත් ඩොමස්ටික් වර්කර් ගැන තමන්ගේ නිවස කාම්පුතාගේ නිවසේම තමන්ගේ කාමරේ තම ජීවිතයේ සිය හානි කිරීමට උත්සාහ කරන විට එම හාම්පුතාගේ බිරිඳ ඉක්මනට ඒ මාමා කෝල් කරලා අදාළ නිලධාරීන් බලධාරීන්ට එයාලා ඉක්මනට පැමිණි එයාව ජීවිතාක්ෂයට පත් වෙන්න කලින් එයාව බේරලා තියෙනවා. බේරලා අදාළ පාර්ශවයේ ආවලා තියෙනවා අදාන් රෝහලට. දැනට එය ප්‍රතිකාර ලැබෙන අතර විමර්ශනයෙන් පසුව වහාම රටින් පිටුවල් කරන ක්‍රියාමාර්ගවලට ඇතුළත් වෙයි කියලා සඳහන් කරලා තියෙනවා. ඩිපෝට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රටේ ඇතුළ ඔබ ඒ වගේ වැරද්දක් කරුවොත් අනිවාර්යෙන් ඔබව මේ රටින් පිටුවහල් කරනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම මෙන්න බලන්න උෂ්ණත්වය. සාමාන්‍යයෙන් මම අද දැන් එළියේ ඉන්නවා කියන්නේ සාමාන්‍යයෙන් අවන් එකක් ඇතුළේ ඉන්නවා වගේ තමයි තියෙන්නේ. ඒ තරමට උෂ්ණත්වය පිච්චෙනවා එළිය. ඒ තරමට රස්න තියෙනවා. ඉතින් කරුණා කරලා පරිස්සමෙන් පුළුවන් තරම් වැඩ කටයුතු ටික පරිස්සමෙන් කරගන්න. වාහනවල ඇතුළේ නම් පර්ෆියම් අරවා මේවා කිසි දෙයක් තියන්න එපා. ඒකත් එක්කම පුළුවන් තරම් පරිස්සමෙන් මේ එළියේ එහෙම අපාර්ට්මන්ට් වල එහෙම වැඩ කරන්න මෙන්න මේ බලන්න දැන් කවුරුත් වැඩ කරන්න වැඩ නවත්තලා තියෙන්නේ. නැත්නම් ඉස්සරහ කාලේම වැඩ කරා. මේ වගේ විලාවල් දැන් 4 වෙනකම් වැඩ කරන්න නවත්තලා තියෙන්නේ වැඩ නවත්තලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ කවුරුත් නැහැ බලන්න. මෙතන කවුරුත් දැන් වැඩ කරන්න නැහැ. නැත්නම් ඉස්සරහ වැඩ කරා කට්ටිය. උඩාවත් කවුරුත් නැහැ. එනිසා පුළුවන් තරම් හැමෝම පරිස්සමෙන් එහෙනම් දෙව් පිටයි සියලු දෙනාටම